අද තයි පොංගල් දවස. ඉතින් එන්න මාත් එක්ක මුරු තැන් බත හදන්න. මේකට පොංගල් බත කියලත් කියනවා. දෙවියන් සඳහා පූජා කරන ශුද්ධ වූ කිරිබතක් කියලා තමයි මේක හඳුන්වන්නේ. පැය 8ක් 9ක් විතර පෙඟෙන්න තියපු මුං 8 ග්‍රෑම් 200ක් මෙන්න මේ විදිහට තම්බ ගන්නවා. ඒ අතරේ කැකුළු හාල් ටිකක් තම්බ ගන්න ඕනේ. මම ගත්තේ ග්‍රෑම් 150ක්. මේක තම්බ ගන්න පාවිච්චි කරන්න ඕනේ තැඹිලි වතුර එහෙම නැත්නම් පොල් වතුර. මම අද ගත්තේ පොල් වතුර ටිකක්. මුං ඇට එකයි කැකුළු හාල් එකයි තැඹෙන අතරේ මං ඕන දේවල් ඈස්ති කරගත්තා. වියලිමිදි ග්‍රෑම් 100යි, රටිඉඳි ග්‍රෑම් 100යි, කජු ස්වල්පයක්, ඒ වගේම සීනි ග්‍රෑම් 50ක්, බටර් මේස හැන්දක් අරගෙන තියෙනවා. ඒ මුරුතැන් බතට දාන්නේ ගිතෙල්. ගිතෙල් ගෙදර නැති නිසා මම අද බටර් තමයි දාන්නේ. මේ තියෙන්නේ උකු පොල් කිරි වලට හකුරු ග්‍රෑම් 250ක් විතර එකතු කරලා දිය කරලා හදාගත්ත මිශ්‍රණය. මෙන්න මෙහෙම තමයි මම පොල් කිරි මිශ්‍රණය හදාගත්තේ. මේ වෙනකොට කැකුළු බත් එක්ක තැම්පිලා ඉවරයි. මම ඒක ලිපෙන් බාලා මුං ඇට ටික එකට දාලා හොඳට මිශ්‍ර කරගත්තා. ඊට පස්සේ හකුරු දිය කරපු පොල් කිරි එක ඒකට දාගත්තා. මම හරිම ආසයි පොංගල් බත් කන්න. ඉතින් ගොඩක් දවසක ඉඳන් ආසාවෙන් හිටියේ ගෙදර හදලා ඇති වෙනකන් කන්න. ඉතින් අද මගේ මහත්තයාට කිව්වහම එයා ඉස්මුදුනින්ම කැමති වුණා පොංගල් බත හදන්න. ඒ එයා කන්න ආස නිසා නෙවෙයි මම ආස කිව්ව නිසා. ඉතින් අපි ලෑස්ති කරගත්ත රටිඉඳි වියලිමිදි කජු මේකට එකතු කරගෙන ආයෙමත් සැරයක් මිශ්‍ර කරගත්තා. ඊට පස්සේ අපිට තියෙන්නේ ලෑස්ති කරගත්ත බටර් මේස හැන්දයි සීනි ග්‍රෑම් 50යි මේකට එකතු කරන එක. ඔන්න ආයෙමත් ඉතින් මම බත් එක හොඳට කලවම් කරගත්තා. දැන් ඉතින් මේක ලිපෙන් තියලා උයා ගන්න තමයි තියෙන්නේ. සීනි හකුරු තියෙන නිසා මේක අඩිය අල්ලන්න බලනවා. ඒ නිසා නිතරම පොල් කටු හැන්දකින් හැඳි ගන්න ඕනේ. මමත් ලිපේ තියලා වෙන වැඩකට ගියාපුවාම මේක අඩිය අල්ලන්න වගේ ආවා. ඊට පස්සේ මම මේක වෙන මැටි මුට්ටියකට මාරු කරගත්තා. මේ විදියට හැන්දෙන් හැඳි ගගා අපි මේක උයා ගන්න ඕනේ. ලිප ඕෆ් කරන්න ලං වෙලා මම මේකට පැණි ටිකකුත් දාගෙන ආපහු කලවම් කරගත්තා. කොහොම හරි අන්තිමටම මම ආස විදිහටම පොංගල් බත ආවා. මගේ හිතේ තිබුණු රස ඒ විදිහටම තිබුණු නිසා මට හරිම සතුටුයි. ශ්‍රී ලාංකිකයෝ විදිහට අපි හරි වාසනාවන්තයි විවිධ සංස්කෘතීන් එක්ක එකට ජීවත් වෙන්න ලැබෙන හින්දා. ඉතින් ඒගොල්ලොන්ගේ ආහාර පාන උනත් අපිට බෙදා ගන්න පුළුවන්. චූටි දරුවන්ට උනත් කියලා දෙන්න ඕනේ අනික් සංස්කෘතීන්ට ගරු කරන්න, අගය කරන්න. ඉතින් ඒ නිසා මම අද පොංගල් බත් එක හැදුවා. ඔයගොල්ලොත් හදලා බලන්න. හැමෝටම සුබ තයි පොංගල් මංගල්‍යයක් වේවා.